හායි ළමයි. ඉතින් අපි ඔන්න අපේ හැම අවුරුද්දකම යන ඇනුවල් ට්‍රිප් එක තමයි මේ ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් අපි ගමන යන්න තීරණය කරේ ඇල්ල බණ්ඩාරවැල නන්පේරියා සයිඩ් එකකින්. අපි ගමන යන්න පටන් ගන්නවත් එක්කම අපිට හම්බ වුණේ ඇල්ල. ඉතින් එදා වැහි දවසක් නිසා ගොඩක් වෙලා අපි එතන හිටියේ නැහැ. එතනදී ලස්සන ෆොටෝස් ටිකකුත් අරගෙන අපි අපේ ගමන යන්න පිටත් වුණා. ඉතින් අපි බණ්ඩාරවලට යනකොට ගොඩක් රෑ වුණ නිසා අපි බුක් කරලා තිබුණ බංගලෝ එකට අපි ගියා. ඉතින් අපේ කට්ටියට හොඳ පුරුද්දක් තියෙනවනේ කොහෙට හරි ගියපු ගමන් කාමර චෙක් කරන එක. ඉතින් අපි මුලින්ම කරේ ඒක. ඊට පස්සේ එතන තිබුණු view එකේ පොඩි වීඩියෝ එකකුත් අරගෙන අපේ කට්ටියත් එක්ක පොඩි සාකච්ඡාවකුත් දාගෙන ඉඳලා අපි ගියේ බඩගින්නට තේ එකක් බොන්න. ඉතින් ඔයාලා කොහොමද දන්නවනේ ඇල්ල බණ්ඩාරවල කිව්වම ගොඩක් සීතල පැත්තක් කියලා. ඉතින් ඒ විදිහට හොඳ තේ එකකුත් බීලා අපි රෑට උයන්න තමයි ප්ලෑන් කරලා තිබුණේ. ඉතින් අපි උයන්න අපේ චෙෆ් චින්තව එක්කන් ගියපු නිසා අපිට උයන වැඩේ කරගන්න හරිම ලේසි වුණා. ඉතින් ළමයි ඔයාලා මේ වගේ තවත් අපේ ලස්සන වීඩියෝ බලන්න කැමති නම් අපේ YouTube channel එක දැම්ම subscribe කරලා bell button එක click කරලා තියාගන්න. මම වීඩියෝ කිවර නෑ ළමයි. ඉතින් එයාලා උයන වැඩේ කරද්දි මම ගියා අපේ කට්ටියගේ වගතුම ටිකක් බලාගෙන එන්න. කට්ටිය එක එක්කෙනාගේ එක වැඩ. ඉතින් ඔය ඉන්නේ අපේ රස පරීක්ෂක. ඉතින් ළමයි කොහොම හරි අපේ උයන වැඩෙත් ඉවර වුණා. ඉතින් ළමයි ඔහොම තමයි අපේ පළවෙනි දවසේ ඉවර වුණේ. දෙවෙනි දවසේ වුණ දේවල් බලන්න ඕනි නම් අපේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න.